අයිබෝන් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ත්‍රීවීලර් සම්බන්ධවයි. මහනුවර නගරයේ කුලියට ත්‍රීවීල් වල යාම අප්‍රිකාවේ නීතිය ක්‍රියාත්මක නොවන ගමක වාහනයක් කුලියට ගන්නවා වැනිය. මොකද ලාභදායී සඳහා ත්‍රීවීල් වලට Uber, Pick.me මහනුවර නගරයේ ගමන් කිරීම කොහෙන් ගුටි කැමට සිදුවේදයි කියවනු හැක. ඒ තරමටම මහනුවර නගරයේ ත්‍රීවීල් මාෆියාව භයානක වේ. මහනුවර දුම්රිය ස්ථානයේ ඔරලෝසු කනුව කොළඹ වීදිය මාලිගාව වසල හා නොයෙක් විදුල ඇති කිසිදු ස්ථානයක ලාභදායී ත්‍රීවීල් රථයක් ගැනීමට නොහැක. එසේ නගින්නට එන ස්ථානවල ලාභදායී ත්‍රීවීල් රථ එන්නේ නැත. ආවොත් ත්‍රීවීල් රථයකට මෙන්ම රියදුරටද 6 ගරාජ් හා රෝහල් ගත වීමට සිදුවේ. ලාභදායී ත්‍රීවීල් රථ මෙන් නොව සාමාන්‍ය ත්‍රීවීල් රථවල මිල ඉතා ඉහළ වේ. නමුත් ඔවුන් සිටින ස්ථානවලට ලාභදායී ත්‍රීවීල් රථ ගෙන්වා ගැනීමට තහනම් වේ. මෙම සෑම ස්ථානයකම එම ස්ථානවල නායකයන් නැත. උදාහරණයකට දුම්රිය ස්ථානය අසල ටයිසන්ද, මාකට් එක අසල කන්නාද, කොළඹ වීදියේද එසේම වේ. එම පුද්ගලයන්ගේ අවසරකින් තොරව එම ස්ථානවල ත්‍රීවීල් රථ ඇතුළු වීම තහනම් වේ. මේ ත්‍රීවීල් රථවල අයිතිකරුවන් සමහර රජයේ නිලධාරීන් බව සඳහන් නමුත් තහවුරු කර ගැනීම සඳහා කිසිදු සලකුණක් නැත. නුවර පමණක් නොව සෑම ප්‍රදේශයකම තත්ත්වය මෙසේ වේ. ඇල්ල නගරයේ හෝටල් වලට ගෙනත් දාන ලද අමුත්තන් නැවත ගෙනත් දාන ත්‍රීවීල් රථවලට නංවා ගැනීම, ඇල්ල නගරයේ සමහර හෝටල් අසල සිටින ත්‍රීවීල් රථ රියදුරන් ඉඩ නොදෙන බව ඇල්ල නගරයට පිටතින් යන ත්‍රීවීල් රථ හා කාර් රථ රියදුරන් පවසයි. පොලිසියට පැමිණිලි කළ කිසිදු පළක් නොමැත බව ඔවුන් පවසයි. ආසන්නව සිදුවීම දකුණු පළාතේ ත්‍රීවීල් රථ රියදුරෙකු විසින් කිලෝමීටර් දුරක් යාම සඳහා යුක්‍රේන ජාතික තරුණියගෙන් රුපියල් 14,000ක මුදලක් අය කර ඇත. මහනුවර පමණක් නොව රටේම තත්ත්වය මෙසයි. තීරෝධ රථ ගාල් ආශ්‍රිත රටේ උප සංස්කෘතියක් බිහි වෙත. මෙය නියාමනය නොකළහොත් භයානක විනාශයක් ඉදිරියේ ඇති විය හැක. විවිධ අපචාර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මෙකිනොකී අනීති ක්‍රියා තීරෝධ රථ ගාල් ආශ්‍රිත සිදුවීමින් නැත. රටේ වැඩ කළ හැකි තරුණ පරම්පරාව මුදල් ලිපිය හැකි කෙටි මාර්ගය ලෙස තීරෝධ රැකියාව තෝරා ගනී. මේ වැඩ කළ හැකි තරුණ පරම්පරාව ශ්‍රමය රටට අහිමි වීමකි. ගමන් කරන ලද 1 කිලෝමීටර් නියමිත මුදලක් නියම කළ යුතුය. මෙමගින් මගියා ගසා කෑම, හිතු ගන්න අය කර දවසේ විදම කෙසේ හෝ සොයා ගැනීම සිතා සිටින වංචනික රියදුරන්ගෙන් ජනතාව බේරා ගැනීම කළ යුතුය. ස්තුතියි. Save the animal, especially elephant.